මේ තියෙන්නේ TDA 7297 PCB බෝඩ් එක. මේකේ වොට් 15 ලයින් දෙකක් අවුට් කරනවා. ඔන්න ඔතන තමයි IC එක සෙට් වෙන්නේ. ගොඩක් හොඳ සවුන්ඩ් අවුට්පුට් එකක් තියෙන බෝඩ් එකක්. IC එක දැන් මෙහෙම මෙතනින් තියලා පාස් ගන්න තමයි හදන්නේ. පාස් ගද්දී ඔය IC එකේ තියෙන ඔය පින් ටික වෙන වෙනම පාස් ගන්න ඕනේ. මේ ඒ කියන්නේ ගෑවෙන්න දෙන්න හොඳ නැහැ. එක පාත් එකක් අනිත් පාත් එකට. එහෙම වුණොත් එimhe ෂෝට් වෙලා මේ බෝඩ් එක වැඩ කරන්නේ නැති වෙනවා. ඒකින්ද පරිස්සමට පාස් ගන්න ඕනේ. පුළුවන් තරම් මේ ඒවැය තියෙන අර කූරු අපිට කපලා අයින් කරන්න පුළුවන් වෙන ළඟටම කරලා පාස් ගන්න එක හොඳයි. ඔය තියෙන මයිලර් දෙක මයිලර් දෙකක් එනවා. ඒක දෙපැත්තෙන් පාස් ගන්න තියෙන්නේ. ඒ දෙක පාස්සන්න මේ ඒකේ දනරින මුකුත් නැහැ. දෙපැත්ත මේ කියන්නේ බලන්න දෙයක් නැහැ. 224 නම්බර් එක. ඒ දෙක ඔන්න ඔය දෙපැත්තෙන් දාන්න තියෙන 224 කියලා ගහලා තියෙන්නේ. ඒ දෙපැත්තෙන් දානවා. ඒ දෙක දාලා පාස් ගන්න තියෙන්නේ. ඕක මේ පාස් ගද්දී පරිස්සමට පාස් ගන්න. මොකද අනිත් ඒවාත් දැන් පාස්ලා තියෙන නිසා ඊයන් මික්ස් වෙන්න බලයි. ඒකින්ද පුළුවන් තරම් ඒ කියන්නේ ඊයන් බෝඩ් එකට අවශ්‍ය ප්‍රමාණයට ගත්තාම ඇති. ඊට වඩා වැඩිපුර ඊයන් රෝලින් අරගෙන දිය කරලා දැම්මට පස්සේ තමයි ඊයන් වැඩි වෙනවා තමයි උතන පොඩ්ඩක් මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඕක අර කියන්නේ පාත් දෙකක් එකට ඊයම් පොයින්ට් එකකට මේ මික්ස් වෙන්න හදන්නේ. ඒකින්ද අර ඒකට අවශ්‍ය ප්‍රමාණයට ඊයම් දාගෙන පාස් ගන්නදී එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඔය බෝඩ් එක මම නම් ඕඩර් කරේ AliExpress එකෙන්. ඕක අපේ ෂොප් එකේ තියෙනවා රුපියල් 450ක් වෙන්නේ බෝඩ් එකයි IC එකයි අනිත් ඔය කැපැසිටර්ස් මයිලර්ස් ඒ ඔක්කොම ටිකත් එක සම්පූර්ණ ෆුල් කිට් එක 450ට දෙන්නේ අපි. මේ බෝඩ් එක පොඩි බෝඩ් එකක් වුණාට සවුන්ඩ් අවුට්පුට් එකයි සවුන්ඩ් එක ක්ලියර් ඒ කියන්නේ ක්ලියර් ගතිය එහෙම හොඳට තියෙනවා. සාමාන්‍යයෙන් 12 වෝල්ට්ස් ඇම්පියර් 3-5 අතර පවර් සප්ලයි එකකින් හොඳ සවුන්ඩ් එකක් ගන්න පුළුවන්. මම දැන් අර පාස් ගත්ත ඒවායේ අර ටිකට තියෙන කූරු ටික කපා ගත්තා. දැන් රෙසිස්ටන්ට් දෙක පාස් ගන්න හදන්නේ. 47 ක රෙසිස්ටන්ට් දෙකක් කියන්නේ. රෙසිස්ටන්ට් වල දනරින මුකුත් නැහැ. ඒක එහෙම බලන්න දෙයක් නැහැ. අර තියෙන තැනට දාලා පාස් ගන්න තියෙන්නේ.
දැන් තියෙන ඩයෝඩ් එක පාස් කරන්න. ඔය ඩයෝඩ් එකේ ඔය තියෙන්නේ අර එක පැත්තක් පාට කරලා සිල්වර් පාටින් අන්න ඒ පැත්ත තමයි ඩයෝඩ් එකේ ඍණ, අනිත් පැත්ත ධන. ඒක බලලා තමයි මේ දාන්න ඕනේ. බෝඩ් එකෙත් එක ලකුණු කරලා තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්. බෝඩ් එකේ ඔය තියෙන අර සුදු පාටින් එක පැත්තක් ලකුණු කරලා අන්න ඒ පැත්තට ඩයෝඩ් එකේ ඍණ දාන්න ඕනේ. 207 ඩයෝඩ් එකේ නම්බර් එක. ඊට පස්සේ ඩයෝඩ් එකත් අනිත් ඒවා ටික වගේම පාස් ගන්න තියෙන්නේ. හරි දැන් ඩයෝඩ් එකත් පාස් කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ අර JX කියලා තියෙන ජම්පර් එක පාස් ගන්න. ඒ කියන්නේ මොකක් හරි ඔය කම්බි කෑල්ලක් අපිට ඉතුරු වෙන කැපෙන කෑලි තියෙන්නේ. ඒ කෑල්ලකින් වුණත් මේ වැඩේ කරන්න පුළුවන්. මාත් ගත්තේ ඩයෝඩ් එකෙන් කැපිච්ච කෑල්ල. ඒක අරගෙන ඒ දෙකට දාලා පාස් කරන්න තියෙන පාත් දෙකේ. හරි දැන් බෝඩ් එකේ වැඩ නම් ගොඩක් දුරට ඉවරයි. දැන් අර ජම්පර් එක පාස් වුණාට පස්සේ ඊට පස්සේ තියෙන වයර් ටික පාස් ගන්න. ඕක ඔය දෙපැත්තේ තියෙන්නේ හිල් දෙක හතරක් තියෙන්නේ. ඒ ස්පීක් අවුට් දෙක. ඊට පස්සේ අර එහා පැත්තේ තියෙන්නේ හිල් පහක් තියෙන්නේ. ඒ ඔඩියෝ ඉන් එකයි. ඒ කියන්නේ ඔඩියෝ ඉන් එකේ left right ground එකයි. දෙපැත්තේ ඒ කියන්නේ මැද තියෙන left right ground එක. ඊට පස්සේ දෙපැත්තෙන් තියෙන්නේ මේ power in එක DC12. බෝඩ් එක පාස් කරලා පස්සේ ආයෙ ඩබල් චෙක් කරලා බලන්න මේක ඒ කියන්නේ ඔයාලා පාස්සපු දැන් හරියට පෑස්සිලාද ඒ කියන්නේ පෙලක් දැන් හා වෙලාද ඒවා පොඩ්ඩක් හරියටම චෙක් කරලා බලන්න. මම දැන් ඔය මම නම් ගත්තේ PCB වයර්. ඊට වඩා හොඳ ඒ කියන්නේ ටිකක් කොපය වැඩිපුර තියෙන වයරයක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඔය වයරුත් අවුලක් නැහැ ඉතින්. මම නිලුයි රතුයි ගන්නවා බෝඩ් එකේ සප්ලයි එකට ධන රිනට. ධන රින තියෙන දෙපැත්තෙන් වයර් පාස් කරද්දි පොඩ්ඩක් කල්පනාවෙන් පාස් කරනවා. මොකද මේ වයර් එක ඒ කියන්නේ වයර් එක අර තියෙන කොප එක පාත් එකට සෙට් වෙන්නම ඒ කියන්නේ එතන වයර් එකේ කොප එකයි රබර් එකයි දෙක අතර ගැප් එකක් නැතුව දෙකම ඒ කියන්නේ කොප එක පෑස් වෙන්නම ඕනේ. නැත්තම් කොප ටික පිට පැනලා තිබ්බොත් ඒ කියන්නේ වයර් එකේ කොප ගෙන්දි පිටින් තිබ්බොත් ඒ බෝඩ් එකට පෑසිලා අනිත් ඒවත් එක්ක එකට ගෑවිලා ෂෝට් වෙන්න පුළුවන්. ඒක නිසා වයර් එකේ එහෙම මේ ලූස් එකක් නැති වෙන්න පාස ගන්න ඕනේ. ඒ ටික නම් දැන් පාස් එකගෙන ඉවරයි. දැන් මම ඔය ගත්තේ මොඩියුල් එක. මොඩියුල් එකේ මයික් ඉන්පුට් එකක් එහෙමත් තියෙනවා. Bluetooth, FM, USB, memory chip දාන්න පුළුවන් මොඩියුල් එකක්. ඒකෙත් තමයි ඔය තියෙන අර left right ground එක. ඒ කියන්නේ මොඩියුල් එකේ audio output එක ඔය ඔන්න ඔතනට තමයි සම්බන්ධ කරන්න ඕනේ. ඔක මැද තියෙන ground එක. ඊට පස්සේ අනිත් දෙපැත්තේ තියෙන line දෙක left line එකයි right line එකයි.
ඔන්න මම දැන් මේ දෙක පාස් කරලා තියෙන්නේ. ඔය ජැක් එක ඇවිල්ලා අර මොඩියුල් එකට ගහන්න තියෙන්නේ. ඔය මොඩියුල් එක අපේ ෂොප් එකේ තියෙනවා 1100යි. දැන් ඔය කහයි කොලයි තියෙන්නේ ස්පීකර් වයර් දෙක. එහා පැත්තෙන් තියෙන්නේ රතුයි කොලයි ස්පීකර් වයර් දෙක. අනිත් නිලුයි රතුයි පවර් වයර් දෙක. ඔය ඔඩියෝ ඒ කියන්නේ මොඩියුල් එකේ ඔඩියෝ අවුට් එක ඇම්ප් එකේ ඔඩියෝ ඉන් එකට ගහලා තියෙන්නේ. ඊට පස්සේ ඔය තියෙන මොඩියුල් එකේ ඇම්ප් එකේ දෙකේම තියෙන පවර් ලයින් දෙක DC 12 දෙන්නේ ඔය දෙකට තමයි. මම ඔය වයර්ස් මුකුත් පාස් ගන්න යන්නේ මේ මං ඕක නෝමල් ෆික්ස් කරලා ඔයාලට පෙන්නන්නම් සවුන්ඩ් කොහොමද කියලා තත්ත්වේ. මුලින්ම මේ පවර් වයර් දෙක අමුණ ගන්නවා. DC 12 නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙකේම කියන්නේ මොඩියුල් එකේ DC 12 ඇම්ප් එකේ DC 12 එකින්ද දෙකම එකට අමුණ ගන්නවා. ඒ කියන්නේ දෙකේ මොඩියුල් එකේ ප්ලස් එකයි ඇම්ප් එකේ ප්ලස් එකයි එකට අමුණගෙන මොඩියුල් එකේ මයිනස් එකයි ඇම්ප් එකේ මයිනස් එකයි එකට අමුණ ගන්නවා. රතු පාට වයර් එක ප්ලස් එක. නිලුයි කළුයි කියන්නේ මයිනස් එක. අමුණන පස්සේ අර වයර් ටික හොඳට කරකව ගන්න නැත්නම් මේ ලූස් වෙන්න පුළුවන්. ඔයාලා මේවා සෙට් කරද්දී මොන හරි ටේප් එකක් ඔය ඉන්සුලේෂන් ටේප් එකක් යූස් කරන්න මම නම් යූස් කරේ නෑ. මොකද මම මේක මේ ඔයාලට පෙන්නන්න මේ ෆික්ස් කරේ. ඔක මේ ඊට පස්සේ මම ආය හරියට බොක්ස් එකකට දාලා හදනවා. දැන් පවර් වයර් දෙක කනෙක්ට් කරලා ඉවරයි. ඊට පස්සේ තියෙනවා ස්පීකර් වයර් දෙක. මම මගේ ඔය පවර් සප්ලයි එකක් තියෙනවා. පවර් සප්ලයි එකේ වයර් දෙක තියෙන ඔය. ඒකෙන් තමයි මේකට පවර් දෙන්නේ. DC 12 පවර් සප්ලයි එකක් තියෙන්නේ ඇම්පියර් 20ක් විතර ඒකට දෙන්න පුළුවන් ලෝඩ් එකක්. මගේ අනිත් වලට ගත්තේ පවර් සප්ලයි එක. වයර් අමුණද්දි ප්ලස් මයිනස් මාරු කරගන්න එපා. එහෙම නැත්නම් එහෙම මොඩියුල් එක පිච්චෙන්න පුළුවන්. මොඩියුල් එකේ ප්ලස් එක කියන්නේ රතු පාට එක. කළු පාට වයර් එක කියන්නේ මයිනස් එක. දැන් පවර් ලයින් ටික හරි. ඔඩියෝ කේබල් එකත් ගහලා තියෙන්නේ. ඔඩියෝ කේබල් එක තමයි සුදු පාට කේබල් එක. මැද එක ග්‍රවුන්ඩ් එක දෙපැත්තේ ලෙෆ්ට් රයිට්. දැන් ඔය තියෙන ස්පීකර්ස් වයර් දෙක. කියන්නේ වයර් දෙක හතරක් තියෙනවා. මේක ස්ටීරියෝ ඇම්ප්ලිෆයර් බෝඩ් එකක් නිසා. ඕක තමයි මොඩියුල් එක. හොඳ මේ මොඩියුල් එකක්. ඔය ස්පීකර්ස් වයර් දෙක. ඔය එහා පැත්තේ කෙළවරෙන් පේන්නේ ස්පීකර්ස් දෙකක් තියෙනවා. ඒ වර්ගෙම මම යූස් කරේ 15 වෝල්ට් ස්පීකර්ස් දෙකක්. ඇම්ප් එකේ අවුට්පුට් එකත් 15 වෝල්ට්. ඒකින්ද සාමාන්‍යයෙන් මේකට 20 වෝල්ට් වගේ ස්පීකර්ස් දෙකක් යූස් කරනවා නම් හොඳයි. මොකද ඇම්ප් එකේ තියෙන අවුට්පුට් එකටම හරියන කියන්නේ ඒ ගානම තියෙන ස්පීකර්ස් යූස් කරන එක ඒ කියන්නේ ස්පීකරේට හොඳ නැහැ කියලා ඒ කියන්නේ
හොඳ නෑ කියන්නේ ඒක අර 15 වොට් අවුට් කරන එකක් 15 වොට්ම වැඩ කරද්දී ඒක ෆුල් පවර් එකේ ස්පීකර් එකේ වැඩ කරද්දී ස්පීකර් එක පිච් වෙන්න පුළුවන් සම්භාවිතාව ටිකක් වැඩි. ඒ නිසා මේ ඊට වඩා ටිකක් වොට් ගාන වැඩි ස්පීකර් එකක් දුන්නට ස්පීකරේට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. දැන්ට මම ওই ස්පීකර් එක යූස් කරනවා. ඔය ස්පීකර්ස් 15 වොට් ස්පීකර්ස් දෙකක් මේ රුපියල් 450ක් වගේ ගාණක් වෙන්නේ ඔක එක ස්පීකර් එකක්. අනික ඔය ස්පීකර්ස් වල බේස් එකමත් හොඳට තියෙනවා. දැන් ස්පීකර්ස් වයර්ස් ටිකත් කනෙක්ට් කරලා ඉවර වෙගෙන එන්නේ. ඊට පස්සේ අපිට තියෙන සවුන්ඩ් ටෙස්ට් එකක් බලන්න. මෙතනින් මේකෙන් ඔන් කරගන්න. බ්ලූටූත් කියලා ගන්න. මේක කලින් නම් කනෙක්ට් කරලා තිබ්බේ. මේකෙන් අපි YouTube එකට යනවා. YouTube එක. I don't wanna miss a beat. And we'll go through the wastelands, through the highways, till my shadow turns to sun rays. And